හෙලෝ කොහොමද ඉතින් කට්ටිය අද ටිකක් කූල් ප්‍රොජෙක්ට් එකක් කරන් ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ දැක්කා කැම් එකෙන් පෝස් ඩිටෙක්ට් කරගෙන ගේම් කන්ට්‍රෝල් කරනවා ඒ වගේ දේවල් ඉතින් මටත් පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ආසාවක් හිතුණා පොඩි සරල දෙයක් කරන්න ඕනේ කියලා හිතුණා මුලින්ම මම හොයාගෙන යනකොට මට හම්බුණා අර Chrome එකේ ඩයිනෝ ගේම් එක තියෙන්නේ මේ උඩ බැනවන යන්න තියෙන අන්න ඒක මේ ඒකේ ඩිපෙන්ඩන්සි එක මං හිතුව පොඩ්ඩා අපි ෆිසිකල් උඩපන්නකොට ඒක කැම් එකෙන් ඩිටෙට් කරගෙන ඩයිනෝ කන්ට්‍රෝල් කරන්න වගේ නිකන් ඒ වගේ අයිඩියක් ආවා. ඉතින් ඒකත් එක තමයි මේක හැදුවේ. සෝස් කෝඩ් එක තියෙනවා මගේ රිපෝ එක මම ලින්ක් එක දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතනින් කවුරු හරි ඕන නම් අරන් ඒක වෙනස් කරන්න හරි මොනවාරි ඕන දෙයක් කරන්න. මෙතනදී මම Next.js ප්‍රොජෙක්ට් එකක් හදාගෙන තියෙනවා. මේකේ මේ මේන් පේජ් එකේ මුලින්ම Chrome Dino ගේම් එක ඉම්පෝට් කරන් තියෙනවා. මේක මේ පැකේජ් එක තමයි මම පාවිච්චි කරේ. මේක ටිකක් පරණයි පැකේජ් එක උනාට අවුලක් නැහැ වැඩ කරනවා. මේ පොඩි ඩුප්ලිකේට් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවුලක් වෙන්නේ නැහැ බිල්ඩ් එකේදී. ඊළඟට පෝස්ට් ඩිරෙක්ෂන් වලට මම පාවිච්චි කරේ මේ media pipe කියන ලයිබ්‍රරි එක. මේක ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් වලට පාවිච්චි කරනවා දැකලා තියෙනවා. හරි. මෙතනදී මුලින්ම මම Chrome Dino game එක මේ පැකේජ් එක ඉම්පෝට් කරන් ඒ කියන්නේ ඩිපෙන්ඩන්සි එක දාගෙන තියෙනවා. මෙතන එතකොට ගේම් එක හරි අපේ මේක බැලුවොත් එහෙම ගේම් එක අවුලක් නැහැ. ඒතර ගේම් එක තියෙනවා. ඊළඟට පෝට් ඩිරෙක්ටර් කියලාම වෙනම හදාගෙන තියෙනවා කම්පෝනන්ට් එකක්. මේකෙදී use effect එකෙදි මම import කරගන්න මට ඕනි packages මේ media pipe එකේ මට ඕනි දේවල් ටික pose එකයි camera එකයි මේක effect එක ඇතුලේ කරන්න මේක මම DOM එක mount වුණාට පස්සේ ගන්නේ නැත්තම් මේක අර මේ අපිට access කරන්න බෑ මේ පොඩි error එකක් එනවා ඊට පස්සේ මෙතන option ටික setup කරගෙන තියෙනවා මම බලනවා hips එක මේ hips එකේ y එක මේ previous එක install කරාම previous එක previous hips එකේ මේ අගෙන් මේ current එක අඩු කරනවා මේ current එකෙන් අඩු කරනවා previous එකේ. ඉතින් එතකොට මේ එන ගාන 0.1ට වඩා වැඩි නම් එතකොට අපි jump movement එකකට ඇවිත් මම මෙතන handle jump function එකක් හදාන තියෙනවා. ඒක මම පාස් කරලා තියෙනවා මේ component එක ඇතුළට. ඊට පස්සේ මම on jump එක ඒ කියන්නේ මේ handle jump කියන function එකම තමයි මේක මේ trigger කරනවා මෙතනදී. ඒක තමයි සරලව වෙන්නේ. එතකොට මේ function එක run වෙනවා. ඊට අමතරව මෙතන මම යටින් camera එක දාන්න තියෙනවා. camera මේ video tag එකක් ඇතුළට දාගෙන තියෙනවා. මෙතනදී jump handle කරන function එකේදී මෙතනදී කරන්නේ දැන් මේක normal හදලා තියෙන space bar එක මේ press කරපු ගමන් down එකේදී උඩ යන්න Dino. ඉතින් ඒකට මම event එකකට keyboard key down event එකක ඉදිරි space එක දීලා ඒක trigger කරනවා document එකට. ඉතින් එතකොට අපේ hips එකේ y එක අරගෙන ඒක current value එකෙන් අඩු කරලා ඒ value එක 0.1කට වඩා වැඩි නම් එතකොට අපි jump කරලා ඒකෙදි මේ event එක trigger වෙනවා වෙන්නේ. ඉතින් එතකොට Dino උඩ යනවා. මේක check කරලා බලන්න ওই ටික තමයි සරල දෙයක් තියෙන්නේ. අරන් වෙනස් කරලා පොඩි වෙනස්කම් කරලා හදලා බලන්න. අවුරු හරි කැමති කෙනෙක් ඉන්නවනම් මම පොඩ්ඩක් දැන් try කරන්නම් මේක. තව විශේෂ දෙයක් කියන්න ඕනේ අපේ සිතික මල්ලි මේ ප්‍රොජෙක්ට් එක කරද්දි මට ගොඩක් උදව් කරා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන මල්ලි ඔයාලට ගොඩක් thank you. මේ මොකද උදව් කරපු නිසා මට මේක පැය භාගයක් වගේ ඇතුළත ඉවර කරගන්න පුළුවන් වුණා. නැත්තම් තව වෙලා යන්න තිබුණා.
තව දෙයක් මතක් කරන්න ඕනේ ඔයාලා කවුරු හරි කැමති නම් මේ වගේ ප්‍රොජෙක්ට් කරනකොට අපිත් එක්ක එකතු වෙන්න මට මෙසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ඕනනම් වීඩියෝ එකක් මේ කියන්නේ අර දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යනවා මේ වීඩියෝ ජෙනරේෂන් ඒ වීඩියෝ ජෙනරේෂන් විතර ඒකෙදී අපිට මාසයක් ෆ්‍රී ගන්න පුළුවන් මේ VO3 එක ඔය වීඩියෝ හදන AI එක. ඉතින් මේ මොඩල් එක ගැන පොඩි වීඩියෝ එකක් ඕනනම් කියන්න. බයි.